ලංකා විස්කෝලට ළමයෙක්ව ඇතුළත් කරගන්න අමාරු කාලයක බ්‍රයිට් ඇචීවර්ස් ආයතනයෙන් කියන ඕස්ට්‍රේලියා විස්කෝලයකට ඔබේ ළමයාව ඇතුළත් කරලා දීලා අධ්‍යාපනය ලබා දෙන්නම් කියලා. මේ දේවල් ගැන අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වහන්න වෙන වෙන අයගෙන් අහන්නේ නැතුව චෙයාමන් එක්කම මම එකතු වෙලා ඉන්නවා. මිස්ටර් හසිත රත්නමුදලි මට ප්‍රශ්න ටිකක් තියෙනවා. බ්‍රයිට් ඇචීවර්ස් ආයතනයෙන් කියනවා මේ ළමයිව ඕස්ට්‍රේලියා විස්කෝලවලට දාලා. කොහොමද මේක කරන්නේ? ඇත්තට මේක කරන්න පුළුවන්. ඒක 100%ම විශ්වාස ක්‍රමයක්. මොකද ඒක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවෙයි. ඇත්තට මේ ක්‍රමය තියෙනවා. අපි දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. අපිට ඒක කරලා දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මට දැනගන්න ඕනේ බ්‍රයිට් ඇචීවර්ස් කියන ආයතනය රජයේ පිළිගත් ආයතනයක්. ඒ වගේම මේකට තියෙන සුදුසුකම් මොනවද? ඒතොර ඒක රජයේ පිළිගත් ආයතනයක් බ්‍රයිට් ඇචීවර්ස් ආයතනය. ලංකාවේ ව්‍යාපාරයකට ලියාපදිංචි කරලා අනිතක මම ලෝයර් කෙනෙක්. මට නීති උපදෙස් දෙන්න ඕනම දෙයක් සම්බන්ධයෙන් නීති උපදෙස් දෙන්න මට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම බලය දීලා තියෙනවා. ඊට අමතරව මට qualified education agent counselor කියන ඒ අධ්‍යාපනයක් ලැබලා ඒකේ මට බලය දීලා තියෙනවා. ඒතකොට මට ලෝකයේ ඕනම රටක් සම්බන්ධයෙන් මේ උපදෙස් දෙන්නේ හැකියාව තියෙනවා. හරි දැන් මෙතන මාත් එක්ක ඔබතුමා මේක කතා කරාට මෙතනට එන අම්මෙක්ට තාත්තෙක්ට නැත්නම් දරුවෙක්ට ඔබතුමාවම හම්බෙලා මේක කතා කරන්න පුළුවන් කියලා කියන්නේ කොහොමද? මාවම හම්බ වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. මෙතනදී අපි වෙලාවක් වෙන් කරගෙන ඉන්න ඕනේ. වෙලාවක් වෙන් කරගෙන ආවොත් එහෙම උදේ ඒ වෙලාව දුන්නා නම් මම අනිවාර්යයෙන්ම මෙතන ඉන්නවා. මා එක්කම තමයි කතා කරන්න තියෙන්නේ. මේකේ මම වෙන කෙනෙකුට සම්බන්ධ කරන්නේ නැහැ. මමම තමයි උපදෙස් දෙන්නේ. හරි. බ්‍රයිට් ඇචීවර්ස් ආයතනය ගැන ඒ ප්‍රශ්න ටික හරි කියමුකෝ. ඇයි කෙනෙක් බ්‍රයිට් ඇචීවර්ස් ආයතනය විශ්වාස කරන්න ඕනේ? බ්‍රයිට් ඇචීවර්ස් ආයතනය විශ්වාස කරන්න ඕනේ හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒකෙන් මම කීපයක් විතරක් කියන්නම්. එකක් තමයි මේක ලංකාවේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වෙච්ච එක. ඊට පස්සේ මේකේ තියෙන education qualifications. ඒ කියන්නේ අපි qualified education agent counselor කියන එකයි. මගේ තියෙන දැනුම මම නීතිඥවරයෙක් හැටියට මේකේ තියෙන දැනුම. එතකොට මේකේ අවුරුදු 12ක පරිණතභාවය කියන මේ කාරණා සියල්ලම ගත්තාම ඇත්තටම බ්‍රයිට් ඇචීවර්ස් කියන්නේ මේ සුදුසුකම් සහිත ආයතනයක්. හරි මේ දේවල් හරි කියමුකෝ. දැන් මං කියවනේ ඕස්ට්‍රේලියාවේ පාසලකට ඔබේ දරුවා ඇතුළත් කරගන්න පුළුවන් කියලා. ඇත්තටම ඕස්ට්‍රේලියාව විතරද පුළුවන්? ඕස්ට්‍රේලියාව විතර නෙමෙයි. ඇත්තටම හැම රටකම වගේ පුළුවන්. හැබැයි ඒවේ යම් සීමාවල් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එංගලන්තයේ වගේ රටක දෙමව්පියන්ට යන්න පුළුවන් සීමාව තමයි අවුරුදු 12. ඒ කියන්නේ අවුරුදු 6 ඉඳලා අවුරුදු 12 වෙනකම් විතරයි යන්න පුළුවන්. ඒක උදාහරණයක් එක. හැබැයි ඕස්ට්‍රේලියාවේ එහෙම නෙමෙයි. අපිට සෑහෙන කාලයක් ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා තමයි ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය, කැනඩාව මේ වගේ රටවල් ගොඩකට යන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි. මට තියෙන ප්‍රශ්න ටික මම විසඳගත්තා කියලා මං හිතනවා. ඔබටත් ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් එන්න බ්‍රයිට් ඇචීවර්ස් එකට තියෙන ප්‍රශ්න අහලා විසඳගෙන ඔබේ දරුවට ලංකාවේ අමාරු විදිහට නෙවෙයි ඕස්ට්‍රේලියාවට එහෙම නැත්නම් නව ශ්‍රීලන්තයේ කැනඩාවට මේ ඕනම රටකට ඔබේ දරුවා යවලා පාසල් අධ්‍යාපනය ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ වගේම ඒ දරුවාගේ අනාගතය සුරක්ෂිතව ඒ දරුවාගේ හීනය වෙනුවෙන් යවන්න පුළුවන්කම තියෙනවා කියන එක අපි මතක් කරනවා. ඉතින් මේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉතාම හොඳ අවස්ථාවක්. ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඉතා හොඳ අවස්ථාවක්. ඒ නිසා මෙන්න මේ නම්බර්ස් වලට කතා කරලා ඔබේ දරුවාගේ අනාගතය ඔබේ හීනේ යථාර්ථයක් කරගන්න එන්න බ්‍රයිට් ඇචීවර්ස් එකට.